අස්ලාමලයිකුම් අයිබෝවන් යාලෝනේ අස්වැසුම දෙවෙනි අධීරයේ අයගේ 2026 ජුනි මාසයට අදාළ දීමනාව පිළිබඳ විස්තර තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ඉතින් මම පහුගිය දවස්වල ඔයාලට වීඩියෝ එකක් දැම්මා. පළමු අධීරයේ අයගේ දීමනාව මේ ජුනි මාසයේ දීමනාව යාලා සිස්ටම් එකට ඇතුළත් කරලා තියෙන බවත් ඒක ඔයාලට 17 වෙනිදා ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක 17 වෙනිදා නෙවෙයි 18 තමයි යාලා බැංකුවට බැර කරන්න සූදානම් කරගෙන තිබුණේ. ඒ වුණාට දෙවෙනි අධීරයේ අයගේ දීමනාව යාලා සිස්ටම් එකටවත් ඇතුළත් කරලා තිබුණේ නැහැ අද වෙනතුරු. ඉතින් අද දවසේ යාලා සිස්ටම් එකට දෙවෙනි අධීරයේ අයගේ දීමනාව ඇතුළත් කරලා තියෙනවා. ඒත් එක්කම යාලා ඒ දීමනාව බැංකු ගිණුමට බැර වෙන දවසත් යාලා ඒකෙම සඳහන් කරලා තියෙනවා මේ 2026 ජුනි මාසේ 23 වෙනිදා. ඒ කියන්නේ දින 5කින් ඔයාලගේ ජුනි මාසයට අදාළ දීමනාව බැංකු ගිණුම වලට බැර කරන බව තමයි යාලා මේ තුලින් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් පළමු අධීරයේ අයගේ 18 වෙනිදා අද වෙනකොට ඔයාලගේ බැංකු ගිණුම වලට මුදල් බැර වුණේ නැත්නම් මේක ගොඩක් දුරට දෙවෙනි අධීරයේ අයගේ මුදල් බැංකුවට බැර කරනවත් එක්කම තමයි ඔයාලටත් බැර කරන්න පුළුවන්. ඉතින් පහුගිය මාසවල අපි දැක්කේ දෙවෙනි අධීරයේ මුදල් බැංකු ගිණුම් වලට බැර වෙනවත් එක්කම තමයි පළමු අධීරයේ අයටත් එයාලා බැංකු ගිණුම් වෙතට මුදල් බැර කළේ. ඒ වුණාට තවමත් මේ හැමෝටම මුදල් ලැබෙනවා කියන එක නෙවෙයි. ඔයාලා දන්නවා මේ ජුනි මාසෙත් එක්ක පළමු අධීරයේ අයගේ අවසන් වෙනවා. ගොඩාක් අයගේ අවසන් වෙනවා. ඉතින් ඔයාලගේ තොරතුරු අප්ඩේට් කරන්න ලබා දීලා තිබුණොත් එයාලා ඒ පරීක්ෂණය අවසන් කරලා මේ වෙනකොටත් පරීක්ෂණය අවසන් ඔයාලා තවදුරටත් මේ පළමු අධීරයේ ඉන්න අය තවදුරටත් ඔයාලා සුදුසුකම් ලබනවා නම් ජූලි මාසයේ කියන්නේ 7 වෙනි මාසේ ඉඳලා තමයි නැවත වරක් ඔයාලට මේ පළමු අධීරයේ අයට එයාලා සුදුසුකම් ලැබපුවා ඉන්නවා නම් ඔයාලගේ මුදල් ජූලි මාසේ ඉඳලා තමයි පටන් ගන්න. මේ ජූනි මාසෙත් එක්ක අවුරුදු 3ක් අවසන් වෙන නිසා පළමු අධීරයේ අයට ගොඩාක් දෙනකොට මේත් එක්කම අවසන් වෙනවා. ඔයාලා තොරතුරු ලබා දීලා තිබුණත් ඒ තොරතුරු වල වෙනස්කම් තිබුණත් ඔයාලා සුදුසුකම් නැහැ කියලා එයාලා හඳුනාගත්තා නම් අනිවාර්යෙන් ඔයාලට මින් ඉදිරියට අස්වැස්ම ලබා ගන්න බැරි වෙනවා. ඒත් ඔයාලට අවස්ථාවක් තියෙනවා ඔයාලට දුක් ගැන විදි ප්‍රකාශය කරන්න පුළුවන්. ඔයාලා තේරිපත් වෙලා නැත්නම් සුදුසුකම් ලැබලා නැත්නම් ඔයාලට ඒ අස්වැසුම නිලධාරීන් වෙතට ලිපියක් මගින් ඉල්ලීම් කරන්න පුළුවන්. ඔයාලා සුදුසුකම් ලබන බවට ඔයාලගේ ආර්ථික මට්ටම ඔයාලම තමයි දන්නේ. ඔයාලා සුදුසුකම් ලබනවා නම් ඔයාලට ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි සුදුසු නැති අයට මේ අස්වැසුම ලැබෙනවා නම් අනිවාර්යෙන් ඔයාලා ඒකට විරෝධය පළ කරන්න ඕනේ. ඒ කිව්වොත් මේක රජයේ මුදල් නෙවෙයි මහජන මුදල් වලින් තමයි මේක දුගී දුප්පත් ජනතාවට රජයෙන් බෙදා දෙන්නේ. ඉතින් එහෙම මහජන මුදල් අවභාවිතා කිරීමට කිසිසේත් කවුරුත් ඉඩ නොදිය යුතුයි. ඒ හින්දා සුදුසුකම් ලබන්නේ නැති අයට අස්වැසුම ලැබෙනවා නම් අනිවාර්යෙන් ඔයාලා විරෝධතා පළ කරලා අස්වැසුම නිලධාරීන්ට ඔයාලට මේ ගැන පැමිණිලි කරන්න පුළුවන්. එයාලා ඒ සඳහා කටයුතු කරයි. ඉතින් අද මම ඔයාලට අරගෙන ආපු පණිවිඩය තමයි දෙවෙනි අධීරයේ අයට දැන් ඔයාලට පරීක්ෂා කරන්න පුළුවන් ඔයාලගේ සිස්ටම් එකට මුදල් බැර වෙලාද කියලා. මම ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම්. ඒ ලින්ක් එක තුලින් ගිහිල්ලා ඔයාලගේ ගිණුම පරීක්ෂා කරගන්න. දෙවෙනි අධීරයේ අයට එයාලා සිස්ටම් එකට මුදල් ඇතුළත් කරලා තියෙනවා. ඒක බැංකු ගිණුම වෙතට බැර කරන්නේ 23 වෙනිදා කියලා තමයි යාලා දිනේ සඳහන් කරලා තියෙන්නේ. ඉස්සරහට තව දවස් 5ක්ම තියෙනවා. ඉතින් නිකරුණේ බැංකු ගාන ගිහලා රස්තියාදු වෙන්න එපා. ඔයාලගේ ගිණුම වලට අදාළ SMS alert එක ඔයාලා සක්‍රිය කරලා තියාගන්න. බැංකුවට ගිය අවස්ථාවේ බැංකු නිලධාරීන්ට කියලා ඒක හදාගන්න. එතකොට බැංකු ගිණුම වෙතට මුදල් බැර වුණාම ගෙදර ඉඳලම ඔයාලට ඒක දැනගන්න පුළුවන්. නිකරුණේ බැංකු ගාන ගිහලා ඔයාලා රස්තියාදු නොවේ. ඉතින් මෙන්න මේ පණිවිඩය ඔයාලා දන්න කෙනේ යාළුවෝ හැමෝටම මේක ෂෙයා කරලා දැනුවත් කරන්න. ඇයි කිව්වොත් ගොඩාක් අය ආගෙන හිටියා මේ දෙවෙනි අධීරයේ අයට ඇයි තවමත් මුදල් බැර වෙලා නැහැ කියලා. ඉතින් ඔයාලට තමයි මේ සුබ ආරංචිය දෙවෙනි අධීරයේ අයටත් මුදල් සිස්ටම් එකට බැර කරලා තියෙන්නේ. 23 වෙනිදා වෙනකොට තමයි මේක බැංකු ගිණුම වෙතට බැර කරනවා කියලා එයාලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ විදිහට අස්වැසුම නවතම පණිවිඩය ගෙනාපු සෙනින් ඔයාලට notification තුලින් දැනගන්න පුළුවන් වෙන්න අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා bell button එකේ all select කරලා තියාගන්න. ඒ වගේම ඔයාලා දන්න කෙනා යාළුවන්ටත් මේක share කරලා දෙනවත් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.